සුබ දවසක් හැම දිනාටම. අපි ජීවත් වෙන සමාජයේ අපිට විවිධ චරිත ලක්ෂණ වලින් යුක්ත මිනිසුන් අපිට හමු වෙනවා. ඉතින් අද මම කියන්නේ විස සහිත චරිත ලක්ෂණ වලින් යුක්ත පුද්ගලයා වර්ග පහක් ගැන. ඉතින් මෙවැනි චරිත ලක්ෂණ සහිත පුද්ගලයන් ඔබට නිතරම හමු වෙනවා ඇති. මෙවැනි පුද්ගලයන්ගෙන් පරිස්සම් වෙන්න ඔබ ඔවුන්ව හරියට දැන හඳුනාගෙන ඉන්න ඕනේ. අංක 1. සිහින බිඳින්නා. මිනිසුන් අතරින් උපරිම ලෙස බලාපොරොත්තු කඩ කරන්නේ මේ පිරිසයි. ඔබ කුමක් පැවසුවත් කුමන විසඳුම දුන්නත් ඔවුන්ගේ ප්‍රතිචාරය වන්නේ ඒත් ඉතින් ඕව හරියයිද යනුවෙන්. එයින් පසුව ඔවුන්ගෙන් කියවෙන්නේ ඔබේ අදහස පළ නොදැරීමට හේතු රාශියක්. මෙවැනි අය සමග ඇති කරගන්නා සම්බන්ධතාව නිතරම බලාපොරොත්තු කඩවීමට හේතු වන නිසා අවට සිටින පිරිස මොවුන්ව ප්‍රතික්ෂේප කරනවා. සෑම විටම සමාජයේ මොවුන්ගෙන් ඉවත් වීමට තමා උත්සාහ දරන්නේ. අංක 2. කුමන්ත්‍රණකරුවා. මොවුන් විශ්මිත ලෙස ඇස් ලොකු කරමින් ඔබ දෙස බලමින් ඔවුන් පමණක් දන්නා ඉතා වැදගත් සත්‍යයක් රහසේ ඔබට පවසන්න උත්සාහ කරනවා. කාර්ය බහුල පුද්ගලයන් ලෙස මොවුන් පෙනී සිටිනවා. ඔබට කියන ලොකුම රහස ඔවුන් අන් හැමටම කියන්නේත් ලොකුම රහස ලෙසයි. මෙම කුමන්ත්‍රණකරුවන්ගේ තරම ඉක්මනින්ම අන් අය වටහා ගන්නවා. ඒ නිසා කිසිම තොරතුරක් ඔවුන්ට නොදීමට ඔබ වක බලා ගන්න ඕනේ. අනෙක් අය බිල්ලට දෙමින් සම්බන්ධයක් විශ්වාසයක් ගොඩනගා ගන්න උත්සාහ කළත් ඉතා ඉක්මනින්ම තමාගේ විනාශය තමා කරාම ළඟා කරගන්න කුමන්ත්‍රණකරුවන්ට සිද්ධ වෙනවා. අංක 3. වෙස්මුණු කාර්යයා. මොවුන් ජීවිතයේ සැබෑ තත්ත්වය සඟවා ගැනීමට නිතරම උත්සාහ දරන පිරිසක්. එය යටපත් කිරීම සඳහා පමණට වැඩියෙන් උත්සාහ ගන්නා නිසාම එවැනි සැඟවීමක් කරන බව අන් අයට අවබෝධ වෙනවා. වෙස්මුණු කාරයින් කෙරෙහි අනෙක් කිසිවෙකුගේ විශ්වාසය පළ නොවන බැවින් ඔවුන්ට කිසිම සාර්ථකත්වයක් ලබාගත නොහැකි. මොවුන්ට කිසිවෙකු සමග හෘදයාංගම බැඳීමක් ගොඩනගාගත නොහැක. අංක 4. චුරු චුරු කුක්කා. මෙම කාණ්ඩයේ අයට ගැළපෙන මේ අයට හරියන කිසිම දෙයක් නැහැ. මොවුන් නිතරම මොවුන්ගේ වචනවල තියෙන්නේ අද හරිම සීතලයි. ඒක හරි අමාරු වැඩක් වෙයි. මට හරිම මහන්සි. අද ටිකක් රස්නේ වගේ. ඒක මට හරියන එකක් නෙවෙයි. ආදී වචන ආදී කෙඳිරිලි. මෙවැනි පුද්ගලයන් නිරන්තරයෙන්ම එල්ලෙන්නට අලු ලණුවක් සොයන අය. කිසිවෙකු මොවුන් ගැන උනන්දුවක් හෝ අවධානයක් නොපෙන්වන බැවින් ඔවුන්ගේ ජීවිතය ප්‍රියජනක වන්නේ නැහැ. මොවුන්ට සැලකිල්ල හෝ ප්‍රතිලාභය ලබා ගැනීමට නොහැකිව කෙඳිරි ගන්නවා. ලෝකය තමන්ට අති දුෂ්කර විනාශකාරී එකක් ලෙස මේ අය දකිනවා. ගැටලු වලට මුහුණ දීම අතින් මොවුන් ඊටාම දුර්වල මට්ටමක තමා සිටින්නේ. අංක 5. වැරදි සොයන්නා. මෙම අය නිරන්තරයෙන්ම අනෙක් අයගේ වැරදි සොයන්න පෙළඹෙනවා. අනෙක් පුද්ගලයන් මැඩ පවත්වා ගැනීම සඳහා මොවුන් වරද යොදා ගන්නවා. මොවුන් නිරන්තරයෙන්ම අන් අයව බිය කර පීඩාවට පත් කිරීමට උත්සාහ දරනවා. සෑම කෙනෙකුගේම වැරදි සොයමින් ඒවා තමාගේ සිත තුළ ඇති එක් අයගේ පුද්ගලික ලිපිගොනුවල ගබඩා කරගන්න මොවුන් දක්ෂ වෙනවා. කොයි කාගෙත් වතගොත මගේ ෆයිල් එකේ ඇත යනුවෙන් මොවුන් පුරසාරම් දොඩනවා. ඉතින් ඔබටත් ඔබ ජීවත් වන සමාජය තුළ මෙවැනි චරිත ලක්ෂණ ඇති පුද්ගලයන් ඕනෑ තරම් හමු වෙනවා ඇති. ඉතින් මෙම පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමේදී හැකි තාක් දුරට ඔබ පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම ඔබගේ පෞද්ගලික දේවල්, ඔබගේ ඊළඟ පියවරයන්, ඔබගේ වතගොත අනවශ්‍ය ලෙස මොවුන් සමග බෙදා ගැනීමෙන් වළකින්න ඔබ උත්සාහ කරන්න. එසේ නැතිනම් ඔබ නොසිතන මොහොතක ඔබට බලපෑම් කිරීමට මොවුන් උත්සාහ දරනු ඇත. ඔබට ජය. ඉටු වෙනවා සන්තයි ජීවිතය හරි අපූරු කතාවකි ඔබේ කතාවත් ලියා තබන්න